हाय කියන්න මේ වගේ හොඳ මේ ආලුවා මෝඩ කවිෂා මෙන්න මේ දැම්ම ස්ට්‍රෝ එක පේපර් ස්ට්‍රෝ එක දැම්ම ඒක මිනිස්සු වඩිය කන්න කතා කරනවා මම මේ කවර බලන්න පිස්සු දෙන්නෙක් ඉතින් කොහොමද මේ තමයි මගේ පළවෙනි මොකක්ද මේ මනුස්සයා මම මෙතනින් පළයට දාලා යන්න තමයි ආවේ ඔන්න දැන් එයා හායි කියනවා හායි කොහමද මේක තමයි මගේ පළවෙනි vlog එක මගේ YouTube channel එකේ මම මගේ යාළුවයි කොළඹ යද්දි පොඩි vlog එකක් තමයි මේකේ තියෙන්නේ පළවෙනිම වීඩියෝ එක නිසා වොයිස් කරද්දී වීඩියෝ වල පොඩි අඩුපාඩු ඇති ඔයාලට ඒවා ප්‍රශ්නයක් වගේ දැනනවා නම් කියන්න කමෙන්ට් එකකින් අපි ඊළඟ පාර ඒවා හදාගමු YouTube channel එකක් කරන්න අදහසක් තිබ්බට ගොඩාක් කල් ඉඳන් ඔන්න දැන් තමයි වීඩියෝ එකක් දාන්න පුළුවන් උනේ channel එකත් හදලා ගොඩක් කල් ඉතින් මගේ යාළුවත් එක්ක කොළඹ යන ගමන් ගත්ත පොඩි වීඩියෝ ක්ලිප් වගේක් ඒක දාලා vlog එකක් කරන්න හිතුවා. මොකද මතක සටහනක් විදිහට මේක තියාගන්නත් පුළුවන් නේ අපි දෙන්නට. අපි එදා ගෝල් ෆේස් එකට යද්දි සරුංගල් සැනගලියක් තිබ්බා. ටීවී දෙරණින් එහෙම ඇවිල්ලා අපි ඉතින් ඒකත් බලලා තව පොඩ්ඩක් ඉතින් වටපිටාවේ ඇවිද්දා. මොකද vlog එක කරනවා කියලා යනකොට තමයි හිතුනේ. යනකොට බස් එක යනකොට අපි දෙන්න කතා කර ගිහින් vlog එකක් කරමු කියලා. ගොඩාක් සරුංගල් තිබ්බා එදා. මම හිතන්නේ සරුංගල් තරංගයක් එදා. ඔය පේනවනේ දිගම මකරෙක්. අපි යද්දි නම් ඒක උඩේ යවුවේ නැහැ. අපි ඉන්න වෙලාවේ ඊට පස්සේ නම් යවන්නේ නැති අපි දැක්කේ නෑ යන්නේ. එහෙම ගමනක් ගියොත් ඇරෙන්න vlog එකක් කරන්නේ කොහොමද කියලා අයිඩියා එකක් නැහැ මට ගෙදර ඉද්දි. මම පොඩි ගත්ත වීඩියෝ වගේක් තව තියෙනවා. ඒවත් හදලා දාන්න ඕනේ ඉස්සරහට. ඔයාලා කැමති නම් මගේ YouTube channel එකත් එක්ක දිගටම නැඳින්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. මට එක දිගට voice කරන්න බෑ. මට hina යනවා සහ මට හිතා ගන්න බෑ මොකද්ද මං කියන්නේ කියලා ඊළඟට. ඔන්න ඉන්නවා අපි දෙන්න. අපි ඉන්නේ මේ වන් ගෝල් ෆේස් එකේ. වීඩියෝ ක්වොලිටි එක නම් ටිකක් මදි. ඒත් අපි හොඳම විදිහින් පටන් ගන්න ඉන්නවට වඩා තියෙන දේින් උත්සාහ කරන එක වැදගත් කියලා මට හිතෙනවා. ඒ නිසා තමයි මම තියෙන විදිහට පටන් ගත්තේ. ලොකු ක්වොලිටි එකක් නැහැ. සාමාන්‍ය ෆෝන් එකක කැමරාවකින් තමයි මම මේ වීඩියෝ කරන්නේ. ඒක මිනිස්සු වඩිය කන්න කතා කරනවා. මේ මිනිස්සෙක් යනකොට වඩා හොඳයි තැනකට ඇවිදින්න. ඇත්තටම වොයිස් කරන විදිහ පොඩ්ඩක් අවුල් කියලා මටත් තේරෙනවා. ඒ කියන්නේ ටිකක් හිතලම කතා කරනවා වගේ එකක් තියෙනවා. ඒක මම පස්සේ හදාගන්න බලන්න මට දැම්ම තේරෙන්නේ නැහැ කොහොමද වොයිස් එකක් දාන්නේ කියලා වීඩියෝ එකට. අපි දෙන්න ඉතින් අයිස්ක්‍රීම් එකක් කකා පොඩ්ඩක් ඇවිද්දා. අපි දෙන්න කතා කර යන එක නම් ඇහෙන්නේ නැහැ එතන. ඒ නිසා මම වොයිස් එකක් දාන්නේ හිතුවේ. මොකද vlog එකක් කරනවා කියන අදහසකින් ගියව නැති හින්දා එහෙම අර නිකන් වීඩියෝ ටිකක් ගත්තට කතා කර ගියේ නැහැ. ඉතින් වීඩියෝ එකට කතා කර ගියේ නැහැ. නිකන් වීඩියෝ ගත්තා විතරයි. පළයට දාලා යන්න තමයි ආවේ මොකද මේ ඉස්සරහට කන කතා ලස්සන නේද ඔය මල්ල කණින් කොහකට අපි ඊට පස්සේ වන් ගෝල් ෆේස් එකේ shopping mall එක පැත්තට ගියා පොඩි වටයක් දාන්න. මේ vlog එකක් හදලා YouTube දාන්නද? ඈ? පිටාවට ආන්නේ. මගේ එක දීපම් මට බොන්න. ඒ ගන්න ඉප මේ vlog එකට වැටෙන ඕනේ. මේ තමයි අපේ first vlog එක. හායි කියන්නේ. මේ වගේ ඒවා. මෝඩ කවිෂා මෙන්න මේ දැම්ම ස්ට්‍රෝ එක පේපර් ස්ට්‍රෝ එක දැම්ම බීම එක ඇතුළට. නේ වාරි මාගේ ජලපාර ගත්තත් නෑ. උඩට ගන්න. අනේ බැරි වෙන්නේ බොරු වැඩ කරන්න බවනස්සේ. ගණින්කෝ. දෙන්න ටිකක් දානවා මෙන්න මේක වගේ ඇතුලේ. මේක ආයි බොන්න වෙන්නේ නැහැ. මේ මෙන්න ස්ට්‍රෝ එක මේ. මේ වගේ මෝඩ වැඩ කරන මෝඩ යාළුවා. මේ ඉන්නේ මගේ මෝඩ වැඩ කරන මෝඩ යාළුවා. මේක අවුරුදු 10ක් විතර රෝද.
අවුරුද්දාගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකේ මම මේ මනුස්සයත් එක්ක හිටපු එකම ලොකු දෙයක්. මේ වෙනවනේ. කරන එක. ආයි කොහොමද මේ තමයි මගේ පළවෙනි මොකක්ද? පළවෙනි vlog එක. මම මේක නේ පළවෙනිට දාන්න හිටියේ. හැබැයි මම මේක පළවෙනිට දානවා. මේන් වගේ හොඳ මේ යාළුවා. ආයි කියන්නේ. ආයි. ආයි කියන්නේ. ඔන්න දැන් යා ආයි කියනවා. दाकुन है वाम कौन वाला पिसू देने के लिए කොණ්ඩ බෑ කොණ්ඩේ ගිහින් අපිට කිව්වේ ඔට්ටි කරන්ට් BYD කාර් ගන්නව කල්ලාගේ තමයි මේක තමයි මගේ ෆස්ට් vlog එක මම මේක නෙමෙයි ෆස්ට් විදියට පළවෙනිට දාන්න හිටියේ නමුත් මම මේක පළවෙනිටම දානවා මේක මගේ හොඳ මේ යාළුවා ඔව් නෑ කියලා කියන්න දන්නේ අපේ එන්නේ ආයි දාපම හොගන්න No chain to bind. එහෙනම් බයි ඔයාලා පරිස්සමෙන් ඉන්න ආපහු දවසක අලුත් vlog එකකින් හම්බෙමු.